කොහොමද ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් එන්නකෝ අද දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. සුපුරුදු පරිදි උදේ නැගිටලා ඇඳ එහෙම ලස්සනට හදලා මම මේ අද දවස ප්ලෑන් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ මගේ ඩ්‍රෙසින් ටේබල් එකේ පල්ලෙහාම ලාච්චුව ගොඩ දවසක ඉඳලා අස් කරන්න උවමනාව තිබ්බත් මට ඒකට වෙලාවක් හොයාගන්න අමාරු වුණා. අද කොහොම හරි වෙලාවක් හදාගත්තා. නැත්තම් හැමදාම මං ඒ ලාච්චුව අරින්නවත් කැමති නැහැ. එච්චරට ඒක අපිලිවෙල නිසා. මගේ ගෙදරට ගේන මට අවශ්‍ය බඩු එතන ඒ ලාච්චුවේ තමයි මම ස්ටෝර් කරලා තියෙන්නේ. දැන් මං ඒක අරින්න නැති නිසා බඩු මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලාත් මට හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඔහොම ලස්සනට අස් කරලා ඉවරුණාට පස්සේ ආසයි බලන්නත් මම මගේ ලාච්චුව දිහා චුට්ට වෙලාවක් බලාගෙන හිටියා. හරි පිළිවෙලයි අස් කරලා ඉවරුණාට පස්සේ. ඊට පස්සේ ඉතින් සතියන්තේ හැමදාම කරන වැඩක් තමයි මගේ කාමරේ මොප් කරන එක. එහෙම කරාට පස්සේ හරි නැවුම් ගතියක් තියෙනවා. ඔයාලා try කරලා බලන්නකෝ. මම නම් මොප් කරන්නේ ඩෙටොලුයි වතුරයි එකට දාලා. ඒ මොප් එක හරි ලේසි මොප් කරන්න. වතුර බාල්දි එහෙම ඕනේ නැහැ. මං ඉතින් මේ ලෑස්ති වෙන්නේ ගාල්ල යන්න. මට ඉතින් ඉවසිල්ලක් නැහැ අපේ ගෙදර යනකම්. ඇඳුම් ඔක්කොම ලෑස්ති කරගත්තට මම හැඳගෙන ගියේ වෙනම ඇඳුමක්. යන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. හයිවේ එකේ බස් එකේ යද්දි මට හොඳටම නිින්ද ගිහින්. ගෙදර ගියාට පස්සේ ඉතින් මෙයා බැලුවේ නැතොත් සෝනි මාත් එක්ක තරහ වෙනවා. මුලින්ම ඉතින් කාටත් කලින් යන්නේ එයාව බලන්න. එනකොටම පඩිය ළඟ ඉන්නවා අපේ සුදු නෝනා. එයාව හුරතල් කරලා තමයි ගේ ඇතුළට යන්නේ. හැබැයි එයා වැඩි අපිව ගණන් ගන්නෑ. එයා හිතන් ඉන්නේ එයා තමයි අපේ ගෙදර ලොක්කා කියලා. පේනවා නේද වැඩි ගණන් ගන්නෑ අපිව. එයා දැන් ටිකක් වයසයි. කන්නේ සාලයෝ විතරම තමයි. එයාට බත් කෑවොත් අසනීප වෙනවා. මේ දවස්වල ඇත්තටම කරදර වැඩි. අපේ රටේ හැමෝටම ගම් වතුර නායෑම් ඒ වගේම කුණාටුව නිසා හොඳ පරිසරයක් නැහැ කියලා මන් දන්නා ලංකාවේ. මේ වීඩියෝ එක ගනිද්දිත් පිටත් හොඳටම වහිනවා ගාල්ලට. වැස්ස ගොඩක් දරුණු වුණත් ලොකු බලපෑමක් ගාල්ලට නම් තිබ්බේ නෑ. මේ වෙලාව නම් හවස් වෙලා වැස්ස පායපු නිසා නංගි මමයි එකතු වෙලා කේක් එකක් හදන්න පටන් ගත්තා. අපේ ගෙදර රසටම කෑම හදන්න පුළුවන් කේක් හදන්න පුළුවන් අපේ නංගිට. මට ඔය කියලා දෙනවා කේක් එක හදන්න. ඇත්තටම හරි ලේසි. මට මතක විදියට මේකට දැම්මේ බිත්තර 4යි, සීනි ග්‍රෑම් 250යි, බටර් ග්‍රෑම් 250යි, පාන් පිටි 250යි, බේකින් පවුඩර් ඔය ටික තමයි දැම්මේ. දැන් අපි oven එක ප්‍රීහීට් කරලා ඊට පස්සේ කේක් එක දැම්මා. දාලා ඔය කේක් එක බේක් වෙලා අරගත්තා. හරිම සුවඳයි මේ වෙලාවේ. මට තමයි කේක් එක ඩෙකොරේට් කරන්න දුන්නේ. හරිම කැතට තමයි මම ඒක කරේ. ඉතින් මට එහෙම දැනුමක් නෑ ඊව ගැන. ඊට පස්සේ අපේ ගෙදර ඇත්තටම ලස්සනම තැන තමයි අපේ අම්මගේ මේ මල් හදන එක. මමත් හරියාස වැඩක් තමයි මල් හදන එක. මේ දවස්වල ඇන්තූරියම් මෙහෙම චුට්ටක් අර කුණාටු ගතියක් වෙලා වතුර වැඩි වෙලා නිකන් අර තැම්බිලා වගේ මුල්. අම්මා ඉතින් පොහොර දාලා ආපහු ඒ ටික හදනවා. මමත් ඉතින් උදව් කරනවා. වැඩේ දෙක වෙනවද දන්නේ නැහැ ඉතින්. මෙයාටත් ඉතින් අපේ ගෙදර ආවේ නැතොත් නිින්ද යන්නේ නැහැ.
අපිටත් එහෙම තමයි. එයා දකින්න නැතුව හරිම පාළුයි. ඉතින් අද දවසේ ගෙවුනේ ඔහොම තමයි. හෙට ආපහු මං කොළඹ එන්න ඕන. සඳුදා මං ඔෆිස් යන්න ඕන නිසා. ඉතින් ඔයාලගෙන් මං ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ආයිමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගොඩක් වෙලාවට ඊළඟට ඔයාලට කොණ්ඩේ සම්බන්ධ වීඩියෝ එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම.